යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට සුබ පතනවා. මම ජයසීලන් බ්ලෙසිං රෝස් ඔෆ් ශාරන් මිනිස්ට්‍රි ශ්‍රී ලංකා. මේ උදෑසන මම ඔබ කොමලාට සුබ පතනවා. මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා විශේෂයෙන් අපි ගිය සුමානේ කරපු රැස්වීම 13 14 15 අපි කරපු රෝස් ඔෆ් ශාරන් මිනිස්ට්‍රි සේවය නිසා මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. විශේෂයෙන් දේව වචනේ අනුගුලට එසායා 43 දානමයෙන් කියලා තිනවා අලුත් දෙයක් කරන බව. මේ මම අලුත් දෙයක් කරන බව. අපි දැක්කා දහස් ගණක් මිනිස්සු මුළු ලංකාවෙම ඇවිලා නිදාස ලැබලා මේ වචනේ ඇවුම්කන් දෙලා ස්වාමීන් වහන්සේක ඒගොල්ලන්ට නිදාස් දීලා තියෙනවා. මම ස්වාමීන් වහන්සේ අනුගුල ස්තුතියක් කරනවා. අයි මේක ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව. මේ සේවය අපි සෑම දෙනාව එකමුතු කරලා අපි වචනය කියලා මගේ ආත්මික පියා ඉන්දියාවේ සිටි පැමිණියා පාස්ටර් එගයි මෙල්කිදේෂ්මා වචනය කියදීලා වචනය කිය පෙරදී ඔබගේ තත්ත්වය උගාකාගේ තත්ත්වය පෙන්නලා නිදාස් කරලා අලුත් ජීවිතයක් එක එක තුලින් පටන් අරන් තින්නේ. මේ වචනය කිය පෙරදී උගාකාය ඇවිල්ලා නිදාස් ලබලා අද අලුත් ජීවිතයක් සම්පූර්ණ ජීවිතයක් පූර්ණ ජීවිතයක් ජීවත් වෙනවා. මම ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා. මේ සේවය කරන ලේසි වැඩක් නෙවෙයි. අපිට හුඟක් පාදාවල් තිබුණා. හුඟක් අය මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒත් ස්වාමීන් වහන්සේ කියපු දේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක කරා. ස්වාමීන් වහන්සේ සැලසුම වුණා ඒක ඉෂ්ට කරා. ස්වාමීන් වහන්සේ තමයි සෑම මගේ මේ ප්‍රශංසාව වේවා. මම ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා. මේ සේවය අපි ලස්සනට ස්වාමීන් වහන්සේ ඕන පිළිදියට එයාව ගෞරව කරමින් ප්‍රශංසා කරමින් අපි කරපු නිසා එකත් එක්ක මාත් එක්ක එකමුතු වුණු සෑම දේවදාස දාසය නිසා මම ස්තුති කරනවා. ඒ වගේම පළවෙනිදා 12 වෙනිදා අපේ පාස්ටර්ස් සහ ලීඩර්ස් මීටින් අපි කරා. ඒකට වුණත් අපි බලාපොරොත්තු නැතු සෙනගක් ආවා. මුළු ලංකාවම ඉන්න දේවදාස දාසයෝ එවිලා තිබ්බා. මම විශ්වාස කරනවා එක එක්කෙනාව ස්වාමීන් වහන්සේ පරිශ කරා, එක එක්කෙනාව ස්වාමීන් වහන්සේ අත ගැසුවා, එක එක්කෙනාව විශේෂ ආලේපය ලබාගෙන ප්‍රීතියමත් මම දන්නවා මගේ විශ්වාසය නම් එම සේවයම කවදාවත් ඒ වගේම තියන්න දිවින වෙනවා, සාර්ථක වෙනවා. දේවදාස දාසිය නැගිටිනවා. මම ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා අපිට දීලා තියෙන මේ සේවය නිසා. ඒක විතරක් නෙවෙයි අන්තිම දවසේ මගේ ආත්මික පියා අපිට ප්‍රපේත වචනයක් දුන්නා. අපේ සේවයට මට ඒ වගේම මේ රටට කොච්චර අනාර්ග දෙයක්ද, කොච්චර ප්‍රයෝජනයක්ද, කොච්චර සතුටු දෙයක්ද ස්වාමීන් වහන්සේ මේක පිළි අරගෙන අපිව ආශිර්වාද කරලා, අපිව රට ආශිර්වාද කරලා දිගට මේ ගමන යන්න අපිට උදව් කරලා තිනවා. මම ස්වාමීන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ විතරක් නෙවෙයි මේක මෙතනින් නවතින්න අපි දිගට යනවා. මේ ගමන දිගට යනවා. අපි මුළු ලංකාවටම එනවා. මේ සේවය තව දියුණු වෙනවා. මේ අවුරුද්දෙන් විශේෂයෙන් ඊළඟ රැස්වීම කොයිද කියලා ඒකත් අපිට පැහැදිලි කරලා තින්නේ. අපි ඔබගේ ස්ථානයටම මේ සේවය එනවා. මේක නිදාස සේවය. මේක සභාව එකමුතු කරන සේවය. මේක සභාව ගොඩනගන සේවය. එක විතරක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිසා රාජ්‍යයක් ගොඩනගන සේවය. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඔබට අපි දාපු සෑම දෙයක් බලන්න ඕනද? පල්ලෙය තියෙන නම්බර් එකට කෝල් කරන්න. ඔබට ඕන සෑම විස්තරෙම බලා ගන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි. රෝස් ඔෆ් ශාරන් මිනිස්ට්‍රි එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. එතන පාලකතුමා කතා කරපු සෑම මෙසේජ් එකම තියෙනවා. ඔබට ආලා ඒක ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඔබට සෑම දිනකටම යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. Thank you and God bless you.